ආයිබෝන් කිව්වා මචන්ලට. එහෙමනම් ලෑස්ති වෙලා මදුවා එක්ක මීම්ස් ආතල් බලන්න. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ පොලිස්පතිවරයා බලපෑමක් ඉදිරිපත් කරා ස්වාධීන කොමිසමට ස්වාධීනව කටයුතු නොකරන්න. ඒ හින්දා දරාසිරි මැතිතුමා කිව්වා වගේ මාස කිහිපයකින් මාරු වෙන හරි ගරු මන්ත්‍රීතුමාට පත්වීම සම්බන්ධයෙන් බලපෑම් ඇති කරලා ඕම නිහඬ කරන්න එපා. නීත්‍යානුකූල නොවෙන්න පුළුවන්. ව්‍යවස්ථාපිත වෙන්න පුළුවන්. හැබැයි ව්‍යවස්ථාපිත හැම එකක්ම හරි දෙයක් කියලා අපිට පිළිගන්න බෑ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ යන්නේ කොහෙද මල්ලේ පොල්. හරි දැන් මේ ගෙනල්ලා තියෙන යෝජනාව අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. වැසි වැස්සොත් ගඟ ගලයි. හරිද? මේ අනාගතේ වෙන්න තියෙන දෙයක්. තේරුණාද? අනාගතේ මෙන්න මෙහෙම කොමිෂන් එකක් කරන්න යනවා කියලා හීනෙන් දැකලා දැන් මේගොල්ලන්ට වෙලා තියෙන හීන දකින්නවා. නිින්ද යන්නේ නැහැ. මොකද තමන් කරපු වැරදි වලට මේමනේ සමහර අයගේ ගත්ත චෙක් තියෙනවා. සමහර අයගේ වාහන ප්‍රශ්න තියෙනවා. හරිද? හැබැයි මේ ගේන නව නීති යටතේ අපි දකිනවා අවුරුදු 16ට වැඩි යොවුන් වියේ දරුවන්ට පාසලේ කැන්ටිමෙන් කොණ්ඩම් එක ගන්න තැනට පත්වෙන රජයක්. අම්මගේ රෙද්ද සමග ජන බලවේග නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියේදී පොදු දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සාජම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇත. අයියෝ නේද? දැන් මේවා කතා කරනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය අරම කිව්වා කියනවා, තව මණ්ඩලයක් මෙහෙම කිව්වා කියනවා, ඒ පස් දෙනාගේ කමිටුව මෙහෙම කිව්වා කියනවා, අපි එකතු වෙනවා කියනවා, අපි එකට යනවා කියනවා. ජාතික ජනබලවේගය කියන පක්ෂයක් තිබ්බේ නැත්තම් නේද? එහෙම පක්ෂයක් ඇවිල්ලා ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ නැත්තම්, එහෙම පක්ෂයක් ඇවිල්ලා 3-2ක් අරගෙන පාර්ලිමේන්තුවේ බලය අරගෙන මේ රටේ ආණ්ඩු කරන්න ගත්තේ නැත්තම් එක මිටට හොයාගන්නත් නෑ කට්ටිය. මං හිතනවා මේ වෙනකොට මාලිමාව විශාල අර්බුද ගණනාවකට නිර්මාණය වෙමින් තියෙනවා සහ తాවකාලිකව එක්කාසු වෙච්ච ජනතාව මාලිමාව වේගෙන් අතහැරලා යනවා කියන එක බොහොම පැහැදිලි. ඒකට ආණ්ඩුවට බැහැ කියන එක తాවකාලික යටපත් කරගන්නට එතුමාලට සරලව කළ හැකි කාරණේ විදියට කැබිනට් සංශෝධනයක් ගෙනාවා. කැබිනට් සංශෝධනයේ අද අනුර කුමාර දිසානායක මැතිතුමා විපක්ෂීනකොට කිව්ව විදියටම කොහින් කපලා ගැහුවත් කුට්ට මනලග මතුවෙන්නේ බූරුව. නයිස්. ඊයේ තුනට වැටලා හිටියා. දැන් මොකද ගත්තේ? මොකද 250ට 159න් බයයි. අද බලන්න මේ රටට සිදු වෙලා තිබෙන විනාශය. සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලැබුණට අද අපේ රටට බුද්ධ ශාසන අමාත්‍යාංශය අහිමි වෙලා තිබෙනවා. තමන් විශ්වාස කරන තමන් අදහන ආගම් වෙනුවෙන් ඒ නිසි ස්ථාවරය නොලැබෙනකොට සමාජයේම විකෘති වෙනවා. ඒ විකෘති භාවයේ තවත් පියවරක් තමයි ඉතිහාසයේ විෂය, අනිවාර්ය විෂය, හර විෂයක් බවට පත්ව තිබුණු විෂය ඉවත් කරලා Stop it. Get some help. රනිල් වික්‍රමසිංහ මහතා යලි ජනාධිපති ධුරයට පත් කිරීමට හෝ ඉදිරි මැතිවරණ සඳහා ඔහුට නායකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා පුරජන පෙරමුණේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලබා නොදෙන බව ශ්‍රී ලංකා පුරජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගරකාරී සම්මාත පවසනවා කියලා වාර්තා කළ මේ වෙනම පැයක් අරන් hina වෙන්න ඕන. දැන් ওই 100ව අරගෙන ගිහිල්ලා කරේ තියන් කියලා ජනාධිපති කරේ අපිද? emotional damage යතරේ සජබයි UMP එකතු වෙනවා නම් මම කතා ටිකක් තියෙනවා. කතාව විතරයි. මට තියෙන ප්‍රශ්නේ ඔය මේ 37 නායක මහත්තයා දැන් යන තැන පැහැදිලි. 37 නායක මහත්තයා මේකේ මූලිකත්වය ගන්නකින් ආයෙ මොකක් හරි අවුලක් වෙලා තමයි මේක නතර වෙන්නේ. No God please no. මේ රට ඉදිරියට ගෙන යාමට හැකියාව, ශක්තිය, දක්ෂකම, අවබෝධය ඒ පිළිබඳ පළපුරුද්ද තියෙනවා. ඒ වගේම දූෂිත නොවු රට පිළිගන්න සියලු කණ්ඩායම් එකතු විය යුතුයි. අල්ලස් කොමිසමෙන් අපරාපක්ෂ දෙපාර්තමේන්තුවෙන් නීති කටයුතු ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ අය ඔක්කොම එකතු වෙන්න ඕන. උතන පොහොට්ටුවත් එකතු වේවි, ශ්‍රී ලංකාවේ කට්ටියත් එකතු වේවි, ඔක්කොම එකතු වෙයි. Oh my God. කිලිනොච්චියේ තියෙන බිල්ඩින් එකක් සම්බන්ධව ස්ක්වයර් ෆීට්ස් 15000ක් විතර තියෙන බිල්ඩින් එකක්. දැන් ඒකේ තත්ත්වය මොකක්ද? ෆ්ලෝස් 4ම ලක්ෂ 2කට වගේ ප්‍රමාණයකට අවුරුදු 10ක් දක්වා ගිහින් මේක හදන්න කියපු වියදම මිලියන 200ක් විතර ප්‍රමාණයක් මිලියන 200ක විතර වියදමක් ගිහිල්ලා තියෙන සතුසට. අපරාධේ. දැන් මේ දැන් ලක්ෂ 2කට ඉන්න තැන ඒ සයිස් එකේ බිල්ඩින් එකක්ද? නේ. අඩි 1500ක් විතර. පරණ කාලේ මේකක් තියෙනවා නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා කියලා. කවුද මේක අස්සම් කරලා දුන්නේ? කලින් ශ්‍රවණ අස්සම් කරලා තියෙනවා. පසඳ ආපාබේවා.
පාලකයෝ ඇවිල්ලා ඒ අයගේ පෞද්ගලික න්‍යාය පත්‍ර කරලා තියෙනවා. ඒ හින්දා දෙයියන්ගේ පිහිටයි රටට ජනාධිපතිතුමනි ඔබතුමාට මේ රට බාර දීලා තියෙන්නේ. ඔය අවුරුදු 16න් පස්සේ ඔපුවක් අරගෙන ගිහිල්ලා රුපියල් 5000ක් දීලා ඔය දේ කරන්න නෙවෙයි. අර අය දුන්නේ විද්‍යාගාර ඔය ලැබ් අරවා මේ වගේ දුන්නනේ. ඉතින් මෙයාලා දැන් දෙන්න යන්නේ උපත් පාලන කොපු සහ රුපියල් 5000. මේ අවුරුදු 16ට අඩු දරුවන්ට දඬුවම් දීම රජ කාලේ තිබ්බලු දැන් ඒක වෙන්නේ නැලු කියලා අගමැතිනිය කියනවා. එයාලට දරුවෝ නැති හින්දා එහෙම ඔය කියන්නේ නැති. බුද්ධෝ කරපු හානිය ටයිකෝඩ් දාලා උන්දලා දැන් කරලා දෙනවා මේ රට. හයියෙන් සාදුකාරයක් දීපල්ලා නංගියේ. නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා අපේ තියෙන සිරගෙවල් වල පහසුකම් මදි. සමහර මහත්තුරුන්ට යන්න තියෙන තැන මතක් වෙනකොට ඒ වැඩිපුර පහසුකම් දෙන්න කියලා ඉල්ලනවා. මේ ඉතිහාසයේ කවදාවත් නොවූ විරූතරම් මද්‍රව්‍ය උවදුර මේ රටේ පැතිරිලා ගිහිල්ලා රටේ විස මද්‍රව්‍ය නිෂ්පාදනය කරන තත්ත්වයට මේ රට පත් කරන්න මේ මාලිමා ආණ්ඩුව සමතලා තියෙනවා. අයිස් වැටෙනවා නුවරලී කියලා ඇහුවට හිම වැටෙනවා කියලා දැක්කම නේද? අපි දැනගත්තේ මේ බොහොම සීතල දෙයක් කියලා. නමුත් දැන් තමයි දැනන්නේ මේක මෙච්චර උණුසුම් කියලා. අයිස් එක්ක පොහොට්ටුවත් සෑහෙන රත් වෙලා කියලා ආරංචි මේ දවස්වල. පියල් සහ සම්පත් කියන පුද්ගලයෝ දෙන්නම ඔබේ පක්ෂයේ සමාජිකයෝ දෙන්නේ. නෑ ඔබ කියන විස්තර තොරතුරු වැරදි චමුදිත. එක් පුද්ගලයෙක් මං හිතන්නේ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයා පියල් මනම්පේරි. ඔහු අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකු හැටියට කටයුතු කළා. පසු අවස්ථාවක අපේ පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙච්ච. ඔව් කෙසේ කටයුතු කරානේ ඔහු. කටයුතු කරානේ.